හෙලෝ අද අපි යන්න හදන්නේ කුරුණෑගලට. අපි ගොඩක් උදේ පාන්දරින් තමයි ගෙදරින් පිටත් වුණේ. අපි මුලින්ම යන්න හිතාගෙන ඉන්නේ ඔමන්දාව පන්සලට. ඒ යන අතරමඟ උදේ ලස්සනට සන්රයිස් එක දැක්කා. ඉතින් ඒකේ වීඩියෝ ටිකක් තමයි මුලින්ම මේ තියෙන්නේ. අපි දැන් මේ මහියංගනේ ලොග්ගල්ලය පහු කරන ගමන් තමයි ඉන්නේ. It's all covered in dust, holding up some old books, supposed to teach you about heaven and hell. In the darkness, I can feel her thinking about somebody else. I hear country music playing in the background. Some old sweet melody about the life we lead, the love that we never found. I said I love you, honey, now, yeah. Just keep doing what comes natural in the heat of the night. And if we're lucky, that country music make everything alright. As the night wears on, I can feel her starting to get close, moving over to me through the memories that only in the shadows on the ceiling know. The whiskey and the lies we keep telling, I hear a melody starting to take hold. As the night wears on, I can feel her starting to get close. I hear country music playing in the background. Some old sweet melody about උමන්දාව කියලා කියන්නේ මීට වසර 9කට විතර ඉස්සෙල්ලා අතෑර දාලා තිබ්බ පොල් ඉඩමක්. මේකේ භූමි ප්‍රමාණය අක්කර 72ක් විතර වෙනවා. මේකේ නිර්මාතෘ වන පූජ්‍ය සිරි සමන්ත්‍රපද නායක ස්වාමීන් වහන්සේ විසින් මේක 2016 දී විතර සංවර්ධනය කරන්න පටන් අරගෙන අද තියෙන තත්වයට පත් කරලා තියෙනවා. මේකට යන මාර්ගය තමයි කුරුණෑගල මැල්සිරිපුර මඩහපොළ පාරේ කිලෝමීටර් 8ක් විතර ගියාම උමන්දාවට අපිට යන්න පුළුවන්. මෙතන තමයි මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. වාහනයකින් එන්නේ නැත්නම් මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. වාහනයකින් එනවා නම් මේක මෙතන මේ අපි මේ හැරිලා යන පාරේ තියෙනවා ලොකු පාකින් එකක්. ඒ පාකින් එක ගාවිනොත් ඇතුළට යන්න පුළුවන්. මේක විවෘතව තියෙන්නේ අඟහරුවාදා ඉඳන් ඉරිදා වෙනකන් උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් සඳ දවස්වල වහලා තියෙන්නේ මේක. අපි ගියේ මේ සෙනසුරාදා දවසක. ගාලා තියෙන පාටනේ. මේ තියෙන්නේ පාකින් එක. හරිම ලොකු පාකින් එකක් තියෙන්නේ. ඕන ලොකු වාහනයකින් ආවොත් මෙතන පාක් කරලා යන්න පුළුවන්. පාකින් වලට කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. අපි ගියේ සෙනසුරාදා දවසක වුණත් එදා නම් ලොකු සෙනඟක් හිටියේ නැහැ. මම කලින් පෙන්නපු එන්ට්‍රන්ස් එකට මේන් එන්ට්‍රන්ස් එකට අමතරව පාකින් එකේ ඉඳලා යනවා නම් තියෙන්නේ මේ එන්ට්‍රන්ස් එක. එතකොට අපි මුලින්ම යන්නේ බෝධීන් වහන්සේ ගාවට. එතකොට මෙතන අපි සෙරෙප්පු ගලවලා මෙතනින් ඇතුළට යන්න ඕනේ. පන්සල ඇතුළේ සෙරෙප්පු දාගෙන ඇවිදින්න පුළුවන්. අපි චෛත්‍ය බෝමලුව ඒ වගේ තැන් වලට යනවා නම් සෙරෙප්පු ගලවලා යන්න කියලා එයාලා එතන ගහලා තියෙනවා. උමන්දාවේ පූජනීය ස්ථාන තියෙන කොටසට ඇතුල් වෙන්න තියෙන්නේ මේ පඩිපෙළ හරහා. ඒ වගේම එතන එහා පැත්තෙන් ලොකුවට බෝඩ් එකක් ගහලා තියෙනවා අපි යන්න ඕන තැන් මොනවද කියලා.
මේ පූජනීය ස්ථාන තියෙන කොටසේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ, මණික් වෙහෙර චෛත්‍ය, ඒ වගේම අලුතෙන්ම විවෘත කරපු ආසිරි බෝසත් පිළිමය බලන්න පුළුවන්. අපි මුලින්ම ගියේ මණික් වෙහෙර චෛත්‍යයට. මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට ගර්භය ඇතුළට ගිහිල්ලා වන්දනාමාන කරන්න පුළුවන්. ඒ වගේම මේක ඇතුලේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයට අදාළව ඉන්න සියලුම දේව සහ යක්ෂ චරිත 44ක් අලංකාර ලෙස චිත්‍රයට නගලා තියෙනවා. ඒ වගේම මෙතනත් ඇතුළේ අපි ගියපු හැමතැනම මෙහෙණින් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි මෙතන තියෙන හැම දෙයක් ගැනම විස්තර කරන්නේ. ඊළඟට අපි ගියේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ බලන්න. ඒ වගේම එතන සැතපෙන මෙතේ බුදුන් ප්‍රතිමාව කියලා තමයි කියන්නේ. මේක අඩි 145ක් දිගයි. ඒ වගේම මේක ලෝකයේ විශාලතම තෙමහල් උමං විහාරය වෙනවා. මේ උමං විහාරය ඇතුලේ විමර්ශන පුස්තකාලය, ශ්‍රවණාගාරය, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ 2025 වසරේ තමයි විවෘත කරලා තියෙන්නේ. දැන් අපි මේ ඇතුල් වෙන්නේ උමං විහාරය ඇතුළට. මේකේ තියෙනව තමයි ඇඳලා තියෙන්නේ. මේකේ ඔක්කොම බලන්න තියෙනව තමයි ඇඳලා තියෙන්නේ. සීත මාලිගය එහෙම. මෙතන තියෙන්නේ සමන්ත භද්‍ර හිමියන්ට ලැබුණු සිහිවටන වලින් කොටසක් තමයි මේ ස්ථානයේ තැන්පත් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගියේ අලුතෙන්ම විවෘත කරපු ආසිරි බෝසත් පිළිමය බලන්න. මේක 2026 පොසොන් පොහොය දවසේ තමයි විවෘත කරලා තියෙන්නේ. ඊට හරියටම සතියකට පස්සේ තමයි අපි උමන්දාව බලන්න ගියේ. මේක අඩි 100ක් උස ආසිරි බෝසත් පිළිමයක්. පූජනීය ස්ථාන වලින් එළියට ඇවිල්ලා ඊට පස්සේ අපි දැන් මේ උමන්දාව විශ්ව ගම්මානය ඇතුළට තමයි යන්නේ. මේකේ ඇතුළේ යන්න බස් එකකුත් මේගොල්ලෝ දාලා තියෙනවා. අපි ගිය දවසේ නම් ලොකුවට සෙනග හිටියේ නැති හින්දා අපි බස් එකේ නෙවෙයි ගියේ. අපි පයින් තමයි ගියේ. අපි ටික දුරක් ගියාම තව කට්ටියක් ඇවිල්ලා ඒගොල්ලෝ බස් එකේ ගියා. බස් එකේ ඇතුළේ යන්නත් මං හිතන්නේ ටිකට් එකක් ගන්න ඕනේ. මේකේ අලවිසල් 2-3ක්ම තියෙනවා. අර ඉස්සෙල්ල දැක්කේ පළවෙනි අලවිසල. ඒ වගේම මේ තියෙන්නේ වැනිලා වගාවක්. මේ තියෙන්නේ මෙතන තියෙන්නේ තවත් අලවිසලක්. මේකෙන් දවල්ට කෑම ගන්න පුළුවන්. එතන ඉස්සරහා තියෙනවා උමන්දාවේ හිමකිරම අලවිසල. ඒකේ අයිස්ක්‍රීම් තියෙනවා. අපිත් අරගෙන බැලුවා. කට්ටිය දාලා තිබුණා මේකේ අයිස්ක්‍රීම් රසයි කියලා. ඒ හින්දා අපිටත් ඕන වුණා අරගෙන බලන්න කොහොමද කියලා. මේකේ විවිධ වර්ගයේ අයිස්ක්‍රීම් තියෙනවා. අපි ගත්තේ අන්නාසි එක්කුයි ඇඹරල්ලා එක්කුයි. ඒ වුණාට ඇත්තම කියනවා නම් ඒක එහෙම කියන තරම් ලොකු රහක් නම් අපිට නම් දැනුන්නේ නැහැ. එක අයිස්ක්‍රීම් එක මිල උනේ රුපියල් 150. මේ ඈතින් පේන්නේ සීත මාලිගය. ඊළඟට මේක ඉස්සරහින් මේ තියෙන්නේ කට්ටියට නවතින්න හදපු කුටි කියලා තමයි කියන්නේ. මේකේ දැන් නම් ලංකාවේ කට්ටියට ඉන්න දෙන්නේ නැහැ. ෆොරිනර්ස්ලට විතරක් ඉන්න දෙනවා කියලා තමයි කියන්නේ. නමුත් ඒකේ දැනට ඒකේ නඩත්තු කරන්නේ නැද්ද කියලා දන්නේ නැහැ. ලොකුවට ඒකේ ඉන්න පුළුවන් තත්ත්වයක් නම් අපි ගියපු දවසේ දැක්කේ නැහැ. සීත මාලිගයට සහ
වේලායුධ මණ්ඩපයට ඇතුල් වෙන්න තියෙන්නේ මෙන්න මේ දොරටුවෙන්. එතන නම් ඇත්තටම හරිම ලස්සනයි. මේ අපිට යන්න තියෙන පාර දෙපැත්තෙම තියෙන එක එක වගාවල්. හැබැයි අපි ගියපු දවසේ නම් ඇත්තටම කිසිම සාර්ථක වගාවක් අපි දැක්කේ නැහැ. ඒ අපි ගියපු කාලේ වැරද්දක්ද කියලා මන් දන්නේ නැහැ. උමන්දාවේ ගොඩක් මේ අලවිසැල් වල අලවි කරන්නේ යාළගේ නිෂ්පාදන කියලා කියනවා. ඇත්තටම අපි නම් එහෙම ලොකුවට වගාවක් තියනවා කියලා දැක්කේ නැහැ. මොකද මේ කාලේ දැන් එතන හරියටම නඩත්තු වෙන්නේ නැද්ද කියලාත් හිතෙනවා. මෙතන මේ හදලා තියෙන්නේ භස්ම අවශේෂ තැන්පත් කරන්න හදපු ස්මාරක. ඔය ගියා ඉන්නේ. මෙතනත් නුවරඑළිය වගාව කියලා ගහලා තිබුණට අපි ගියපු දවසේ නම් කිසිම වගාවක් එතන තිබුණේ නැහැ. ඇත්තටම අපි මේ උමන්දාවට ගියපු පළවෙනි පාර. නමුත් අපි කලින් මේකේ වීඩියෝ එහෙම දැකලා තිබුණා. ඒත් ඇත්තටම අපි ගියපු දවසේ නම් මේ වීඩියෝ වල දැක්ක තරම් කිසිම ලස්සනක්වත් ඒක නඩත්තු කරපු බවක්වත් ඒකේ ලොකු වගාවක් තියනවා කියලාවත් අපි නම් දැක්කේ නැහැ ඇත්තටම. මේ ගවල් මෙතන තමයි ගවලෙන තියෙන්නේ. ඒකත් එච්චර ලොකු එකක් නෙවෙයි. සත්තු 10ක් 15ක් ඉන්න පුළුවන් පොඩි ගවලෙනක් තමයි එතන තියෙන්නේ. ඊළඟට අපිට හම්බුනේ ප්‍රජාපති සෙනසුන. ඒක මෙහෙණීන් වහන්සේලා වැඩ සිටින ස්ථානය. මෙතන ඉස්සරහින් තමයි විශ්‍රාමිකයන්ගේ ගම්මානයට යන්න තියෙන්නේ. ඒ කියන්නේ පිට රටවල එහෙම වැඩ කරන කට්ටිය එයාලගේ විශ්‍රාම කාලය ගත කරන්න මෙතන එහා පැත්තෙන් ගෙවල් හදලා වෙන් කරලා තියනවා කියලා තමයි කියන්නේ. මේකේ කෙළවරේම තියෙන්නේ ආස්වැහෙර චෛත්‍ය සහ විෂ්ණු ශාන්ති මණ්ඩපය. අපි දැන් කෙළවරටම ළඟා වෙලා තියෙන්නේ. මෙතන තවත් අලවිසලක් තියෙනවා. මේ අර මම කියපු බස් එක මේක ඇවිල්ලා මේ ස්ථානයේ තමයි නතර කරන්නේ. මෙතනින් උඩට ගියාම තමයි ආස්වැහෙර සහ විෂ්ණු ශාන්ති මණ්ඩපය බලන්න යන්න පුළුවන් වෙන්නේ.